CDC Center for Disease Control ආයතනය. ඒ කට්ටියගේ රිසර්ච් වලින් පෙන්නනවා. ඊළඟ හාවර්ඩ් යුනිවර්සිටි එකේ රිසර්ච් තියෙනවා. E-සිගරට් එකෙන් වෙන ඔය එක හානියක්. මනෝවිද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් එහෙම කවුරුත් හිතන් ඉන්න ලිංගික හානියක් වෙන්නේ නැහැ කියලා E-සිගරට් එකෙන්. ලිංගික බෙලහීනතාවය ඇති වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා දෙගුණයක්. අපි සාමාන්‍ය පුද්ගලෙක් එක්ක සංසන්දනය කරොත් පාරමී ලිංගික බෙලහීනතාවයට E-සිගරට් ගන්න කෙනෙක්පත් වෙන්න පුළුවන් හැකියාව ඊට වැඩිය දෙගුණයක්. ඒ කියන්නේ ඔබ ඒකිනුත් බේරෙන්නේ නැහැ. ඒ වගේම තවත් විද්‍යාඥයෝ සමීක්ෂණ කරලා තියෙනවා E-සිගරට් එකත් එක්ක වෙන ඉතා භයානක හානියක් ස්ක්‍රෝටම් එක, ඒ කියන්නේ ටෙස්ටිස් එක. තමන්ගේ මුත්‍රාශයත් එක්කම පිරිමියෙක්ගේ තියෙන යටින් තියෙන ඒ ස්ක්‍රෝටම් එක, ඒ කියන්නේ උළුසන කෝෂ. මේ උළුසන කෝෂ ඇතුළට ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙලා මොකද වෙන්නේ? අවසානයේදී ශුක්‍රාණු වල නොයෙකුත් විකෘති ඇති වෙනවා. ඒ කියන්නේ you can become infertility. ඒ කියන්නේ ඔබට ශුක්‍රාණුවේ ශක්තියක් තියෙනනේ දරුවෙක් ඇති කරන්න. ඒ ශක්තිය නැති වෙලා යන්න පුළුවන් E-සිගරට් වල කෙනෙක්. මම නෙවෙයි කියන්නේ මේක ලෝකේ සමීක්ෂණ කරපු විශිෂ්ට ආයතන කියන්නේ. එතකොට ඔබට ඕනද ඔබේ ලිංගික ශක්තිය නැති කරගන්න? ඔබේ පුංචි දරුවා මේකට පුරුදු වෙන්නේ. ඔබ අවධානයෙන් ඉන්න ඕන.